මම මේ දරුවන්ට දැන් කියා දෙන්න හදන්නේ අපි දැන් 6-4 දන්නේ නැහැ කියලා කියනවනේ. එතකොට ගේනවා පුංචි ළමයින්ට එහෙම පොඩි කිරිසප්පිය 6-4 දන්නේ නැහැ කියලා කියනවා. එතකොට 6-4 කියන්නේ මොකද්ද කියලා දැන් මේ චූටි දරුවෝ දන්නේ නැති ඇති. 6 කියන්නේ මොකද්ද? 6 කියනවා පිනට. 4 කියනවා පවට. ඒ මොකද? දැන් පින් කරන අය යන්නේ කොහෙද? සුගතියට යනවා. සුගතිය කියන්නේ දිව්‍ය ලෝක. එම දිව්‍ය ලෝකෙට තමයි. ඒකට දිව්‍ය ලෝකේ 6ක් දිව්‍ය ලෝක 6ක් තියෙනවානේ. ඒකට යන හින්දා පින් කරපුවාම ඒකට 6 කියනවා. ඒකට පව් කරපු අය යන්නේ කොහාටද? සතර අපායට. ඒකට සතර අපායට යන්නේ පව් කරපු අය. ඒකට 4 කියනවා. 6-4 දන්නේ නැහැ කියන්නේ පින් පව් කියන දෙක දන්නේ නැහැ කියන එක. ඉතින් දැන් මේ චූටි ළමයි පින් පව් කියන එක දැන් දන්නවනේ නේද? දැන් මම ඒ කියා දුන්නේ පින් පව් අඳුර ගන්න හැටි පින් අඳුර ගන්න හැටි. ඒකට පින් කළොත් දිව්‍ය ලෝකෙ ගිය හැටි පව් කළොත් සතර අපායට යන්න පුළුවන්. ඉතින් ඒක දැනගෙන ඉන්න ඕන චූටි කාලේ ඉඳන්ම. ඉතින් මම දැන් අද නම් කියන්න යන්නේ ටිකක් දිග කතාවක්. එතකොට දැන් හොඳට ඔයාලා ආගන්න හොඳ වැඩ කරනකොට හොඳ තැන් වලට යන හැටි නරක වැඩ කරනකොට නරක තැන් වලට යන හැටි ඔයාලට තේරෙයි එතකොට. දැන් ඒක ගෙදරක හිටියා මේ හොඳට පොහොසත් ගෙදරක එක පුතයි හිටියේ. මේ පුතා දැන් අම්මා තාත්තා එහෙම ඉතින් මෙයා ඇලියා ඉගෙන ගන්න. ඉගෙන ගන්නකොහම මෙයාට දැන් මෙයාගේ උපන් වෙලාවේ තිබුණලු අවුරුදු 16 දී මේ අකුණක් ගහලා මේ ළමයා මැරෙනවා කියලා. ඉතින් අම්මා තාත්තට ඉතින් හරි දුකයි නේ ළමයා අවුරුදු 16 මැරෙනවා කිව්වහම. ඉතින් මේ අම්මයි තාත්තයි ඒ වුණාට මෙයාට හොඳට ඉගෙන ගන්න එහෙම ඇරියා. ඉතින් ඔන්න දැන් අවුරුදු 16 වෙන දවසේ අවුරුදු 16 ලැබෙන දවසේ අම්මා හිතුවා දැන් නම් ඉතින් අපේ පුතා අද මැරෙයි කියලා. අකුණක් ගහලා මැරෙයි කියලා. ඉතින් තාත්තත් එදා ගමනක් ගියා. අම්මා ඉතින් පුතා ඉස්කෝලේ යවලා ගෙදර වැඩ කරගෙන හිටියා. ඔන්න වහින්න පටන් ගත්තා. හත කළු වෙලා ගොරෝලා දෙවිදිලි කොට වේගෙම වහිනවා. එතකොට මේ අම්මා හිතුවා නේ දැන් මගේ පුතාට අකුණක් ගහලා අද මැරෙයි. අවුරුදු 16 දී මැරෙනවා කියලා තියෙනවනේ. කියලා අම්මා ඉතින් කල්පනා කර හරි දුකෙන් හිටියා. ඉතින් හවත් වෙනකන් දවල් හුඟක් වෙලා යනකම් වෙහලා වැස්ස පෑවුවා හවස් වෙලා. වැස්ස පායනකොට මේ පුතා ගෙදර එනවා. ඒ ගමන අම්මට පුදුම හිතුණා දැන් මගේ පුතා මැරිලා නැහැනේ. අකුණු ගහලා නැහැනේ කියලා. ළමයා විදිහින් අහන ළමයා දන්නේ නැහැනේ මේ කතාව. එයා අවුරුදු 16 දී අකුණක් ගහලා මැරුණා කියලා පුතාට කියලා නැහැ. පුතාගේ ඇහුවා අම්මේ ඇයි මේ මොකද මාව එක්ක යන්න ආවේ නැත්තේ වහිනකොට අනිත් ළමයින්ගේ අම්මලා තාත්තලා ඇවිදින් ඒගොල්ලන් එක්කන් ගියා මං ඉතින් දැස්ස පායනකම් ඉඳලා ආවේ මොකද අම්මා ආවේ නැත්තේ කියලා. අම්මා ගන්නේ කිව්වා පුතේ දෙන්න මෙහෙම එකක් ඔයා අවුරුදු 16 දී අකුණක් ගහලා මැරෙනවා කියලා ඔයාගේ උපන් වෙලාව බලපු එතනදි කිව්වා. මං හිතුවා අද මේ වහිනකොට ගොරවනකොට අකුණු ගහනකොට මගේ පුතාටත් අකුණක් ගහලා ඇති කියලා මම ඒකයි ගියේ නැත්තේ කියලා. ඒ ගමන කොහමගේ වෙලාව ගන්න බලන්න කිව්වා. අම්මා ඉතින් වෙලාව ගෙනත් දුන්නා. පුතා ගියා එයාගේ ගුරුවරයා ළඟට. අරන්. ගිහින් කිව්වා මේ ගුරුතුමනි මේ මගේ අවුරුදු 16 දී මං අකුණක් ගහලා මැරෙනවා කියලා මං උපන් වෙලාව බලපු කෙනා කියලා තියෙනවා මේක හරියට එහෙම ඒක තියෙන ඇත්තද කියලා බලන්න කියලා. ගුරුවරයා බැලුවා. බලපුවාම එයා කිව්වා මේ කතාව ඇත්ත. ඔයාට අකුණක් ගහලා මැරෙන්න තියෙනවා අවුරුදු 16 දී. ඒකට තව මාස 6ක් තියෙනවා කිව්වා. ඒ ගමන මාස 6කින් කිව්වා ඒක වෙන්නේ. ඒ ගමන පුතා ගෙදර ආවා. ඉතින් එතකොට තාත්තත් ඇවිත් දුන්නා. අම්මටයි තාත්තටයි කිව්වා මට තව අවුරුදු මාස 6ක් ඉඳ තියෙනවා. මාස 6කින් තමයි අකුණු ගහන්න තියෙන්නේ. ඒකෙන්ද මං රටතොට බලන් යන්නේ. මට නැවකට ඒ කණ්ඩ බොණ්ඩ දුම් පැලඳුම් මිල මුදල් ඔක්කොම අවශ්‍ය කරන දේවල් සේවකයෝ ටික දාලා නැවක් හරි ගසට එන්නේ.
දැන් ඉතින් තාත්තා ඒ අවශ්‍ය කරන දේවල් මෙයාට මාස 6ක් නේ ඉන්නේ ඊට වැඩියක් උනේ නම් තියෙන්න අවශ්‍ය කරන දේවල් ඇඳුම් පැළඳුම් කෑම බීම මේ සේවකයෝ මේ මුල මුදල් ඔක්කොම දාලා නේ හරි ගසලා දුන්නා. ඉතින් පුතාට එතකොට අන්තිම පුතාගේ ඉල්ලීමනේ මාස 6 යනකම් එයාට වෙන රටවල් වලට ගිහින් ඒ තොරතුරු බලාගෙන. ඉතින් දැන් පුතා අම්මටයි තාත්තටයි වැඳලා සමු අරන් ඉතින් ගියා. ගිහින් නැවට ගිහින් දැන් නැවේ ගියා නේද? යනකොට ගිහින් ඔන්න එක රටක් ළඟදී මෙයා නැවැත්තුවා නම. නවත්තලා ඒකෙන්ට කිව්වා මම මේ රටට ඇතුල් වෙලා මෙහෙ විතර තොරතුරු බලාගෙන ඉනකම් ඔයගොල්ලෝ මෙතන ඉන්න කියලා මෙයා ඒ රටට ගිහින් ඒ රටට ගියා. යනකොට මේ රටේ ඔක්කොම ඒ නගරේ දෙනද ගෙවල් වල තිබුණු බඩු මුට්ටු ගෙනියන්න පුළුවන් ඒවා ඔක්කොම අරගෙන නගරෙන් යනවා. ඒ ගමනේ එක්කෙනෙක් ගියන් ඇහුවා මේ මොකද මේ ඔක්කොම දෙනක මේ බඩු මුට්ටු අරගෙන යන්නේ කියලා. ඒක මම කිව්වා අද රැයට හැම අවුරුද්දෙම මේ දවසේ රාත්‍රියට මේ නගරෙම ගිනි ගන්නවා. ගිනි අරන් ඔක්කොම තියෙන දේවල් පිච්චිලා දාලා අලු වෙලා යනවා. උදේට තියෙන්නේ අලු ගොඩ. ඉතින් අපි හිටියොත් අපිත් පිච්චෙනවා. ඒකයි අපි යන්නේ කියලා. ඒ ගමනේ මෙයා හිතුවා මං දැන් කොහොමද මැරෙන්න ඉන්න කෙනානේ. මම මේ මොකද වෙන්නේ මේක ගිනි ගන්නේ කොහොමද කියලා බලන්න ඉන්න ඕනේ කියලා මෙයා හිටියා. එන්න අනිත් එනික දැන් ඔක්කොම ගියා. ඔන්න මෙයා ඒක ගෙදරකට ගිහින් ඒ ගෙදර වාඩි වෙලා මෙයාට ඒ ගුරුතුමා මේ ගාතාවක් කියා දීලා තිබුණා. ඒ ගාතාව කිය දැන් ගේ ඇතුලේ වාඩි වෙලා ඉන්නවා. ඉන්නකොට දොරවලුත් වහලා. ඒ 12 පහු වෙනකොට වාගේ මන් දොරට ටොක් ගාලා කවුරු හරි තට්ටු කරනවා. තට්ටු කරනවා මෙයා දොර ඇරියා. දොර ඇරලා බලනකොට හිටියේ කවුද? මුළු ශරීරෙම ගින්දර ජාලාවක්. තියෙන පෙරේතේ. ගින්නෙන් දැවි ඒ පෙරේතයා ඉන්නේ. ඒ ගමන මොකද ඔය කියලා. ඒ ගමනේ පෙරේතයා කිව්වා මේ මට පස්සෙන් තව එක්කෙනෙක් එනවා එයාගෙන් අහන්න. ඊළඟ මේ පෙරේතයා ගියා. ඊට පස්සේ මෙයා ආයෙ දොර වහගෙන අර ගාතාව කියෝ ඉන්නවා. එනකොට ආයෙ හැරයක් දොරට තට්ටු කරනවා එහුණා. ඒ ගමන දොර ඇරියා. එතකොට අර පෙරේතයාට වැඩිය ටිකක් පොඩි ඒ ගිනි ජාලාවගේ ඇවිලෙන පෙරේතයා. ඒ ගමන ආවා මොකද මොකද මේ ඔහොම වෙන්නේ කියලා. එයාත් කිව්වා මට පස්සෙන් තව එක්කෙනෙක් එනවා එයාගෙන් අහන්න කියලා මෙයාත් ගියා. ඊට පස්සේ මෙයා ආයෙ දොර වහගෙන ඉතින් ගාතාව කී ඉන්නකොට ආයෙ දොරට තට්ටු කරනවා. ඒ ගමන දොර ඇරලා බැලුවාම අරයට වැඩිය ටිකක් පොඩි පෙරේතෙක් එයාත් ගිනිගෙන් දැවෙනවා. ගිනි ජාලාව තමයි ඇඟේ තියෙන්නේ. පිච්චි ඉන්නේ. ඊට පස්සේ මොකද කියලා. ඒ ගමන මේ පෙරේතයා කිව්වා දැන් මට ඉස්සෙල්ලා දෙන්නේ කාව නේද කියලා. ඔව් කිව්වා. ඒ ගමනේ ඉස්සෙල්ලා මාවි මගේ තාත්තා. ඊළඟට ආවේ මගේ ලොකු අයියා කියලා. මේ දැන් මං ආවේ. ඉතින් මොකද ඔය ගින්දර ජාලාවකින් ඔහොම වෙලා තියෙන්නේ කියලා. ඒ ගමන මේ පෙරේතයා කිව්වා අපේ තාත්තා මේ නගරේ ලොකුම මුදලාලිගෙන් ණයක් අරගත්තා. තාත්තට ජීවිත කාලෙ මේ ණය ගෙවා ගන්න බැරි වුණා. ඒකෙන් තාත්තා ඉතින් ලොකු අයියට කිව්වා මැරෙන මොහොතේදී මේ ලොකු පුතේ මම මෙහෙම ලොකු මුදලාලිගෙන් ණයක් අරන් තියෙනවා මට ඒක ගෙවා ගන්න බැරි වුණා. ලොකු පුතා ඒ ණය ගෙවලා දාන්න කියලා තාත්තා මැරුණා. ඉතින් අයියා හිටියා අයියාගේ ජීවිත කාලෙම මේ ණය ගෙවන්න බැරි වුණා. ඊට පස්සේ අයියා මැරෙන වෙලාවේ මට කිව්වා මල්ලිය මෙහෙම අපේ තාත්තා වෙච්ච ණයක් තියෙනවා මට ගෙවන්න කිව්වා මට ගෙවා ගන්න බැරි වුණා. මල්ලිවත් ඒක ගෙවන්න කිව්වා. ඉතින් මමත් හා කියලා බාරගත්තට මටත් ඒක ගෙවන්න බැරි වුණා. මරණ මොහොතේදී මට ඒක කාටවත් වෙන කියන්නත් බැරි වුණා. මමත් මැරුණා. මැරිලා ගිහින් අපි ඒ ණය ගෙව්වේ නැති පාපේ තමයි දැන් ගිනිගෙන දැවි අපි පිච්චි ඉන්නේ අපිට ඉන්න පුළුවන් කමක් නැහැ. මහා වේදනාවක් විඳ අපි ඉන්නේ. මේ ණය ගෙවලා නැති හින්දා. අපි මේ නගරෙට එනවා කාට හරි කියලා ඒ ණය ගෙවවලා අපි මේකෙන් නිදහස් කරන්න කියන්නේ. අපි දැක්කහම මිනිස්සු බය වෙනවා.
බය වෙලා මේ නගරෙත් අත්හැරලා යනවා. ඉතින් අපිට මේක කියන්න කෙනෙක් නැහැ. ඊට පස්සේ ඉතින් මේ ළමයා කිව්වා මං ඒ ණය ගෙවන්න. මම ඒ ණය ගෙවලා ඔයාලා ඔය පෙරේතාත්මෙන් නිදහස් කරවනවා. ඒක ගැන සැකයක් හිතන්න එපා. මේ කියලා කිව්වා. කිව්වට පස්සේ පෙරේතය යන්න ගියා. ගියාට පස්සේ දැන් නගර පිටුනේ නෑ ඉඳා. ඉතින් උදේ දැන් අර ගිය මිනිස්සෙ ආපහු එනවා නගරෙට දැන් අලුගොඩ ඇති කියලා. එනකොට ඇවිත් බැලුවා මොකුත් වෙලා නැහැ තිබුණ විදිහටම තියෙනවා. ඒ ගමන් හිතුවා කොහොම මේ ආවද කවුද ආවද මේ නුඹට බලමු අපි එයා හම්බෙලා මොකද වුනේ කියලා අහමු කියලා ගියා. ඉතින් මෙයා හම්බෙලා ඇහුවා මොකද ඊයේ ගිනි ගත්තේ නැත්තේ කියලා. ඒ ගමන් මෙයා කිව්වා මේකයි වෙලා තියෙන්නේ මෙහෙම මේ ණයක් ගෙවා ගන්න බැරි වෙලා තාත්තයි පුතු දෙන්නෙකුයි ගිනි පෙරේත වෙලා ගින්නෙන් දැවි ඉන්නේ. ඒගොල්ලන් තමයි එන්නේ මේ නුවරට කාට හරි කියලා ඒ ණය ගෙවලා මේක නිදහස් කරන්න. ඒගොල්ලන් පෙරේතාත්මෙන් නිදහස් කරන්න කියන්නේ. ඉතින් මේ ඒ නැතුව මේකේ කවුරුවත් නැති හින්දා තමයි මේ නගර ගිනි තියලා යන්නේ. දැන් ඒ ණය ගෙවන්න ඒ මුදලාලි කොතනද ඉන්නේ? මේ ලොකු මුදලාලිලු මේ නගරේ. ඒ ගමන් ඉතින් මිනිස්සු ඒ නගරේ ඉන්න මුදලාලි ඉන්න තැන කිව්වා. ඒ ගමන් ඉතින් මෙයා නැවට ගිහින් එයාගේ සල්ලි අරන් ඇවිදින් මුදලාලිගෙන් ගිහින් අහලා දැන් කොච්චර ගෙවන්න තියෙනවද කියලා ගෙවන දාන ගෙවලා අර පෙරේතය තුන් දෙනා ඒ ණය නිදහස් කළා. නිදහස් කළාට පස්සේ ඒ පෙරේතය තුන් දෙනා දැන් ඒක නිදහස් වෙලා සතුටින් ගියා. ඒ පව ගෙවුණා එයාලා. එතකොට මේ නගරේ මිනිස්සු ඇහුවා ඔයා කවුද? දෙවි කෙනෙක් වාගේ මේ නගරේ දැන් ඉතින් ඊට පස්සේ පිච්චෙන්නේ නැහනේ. අපි බේරගත්තේ. ඔයා කොහෙන්ද දාවේ? ඔයා කවුද කියලා ඇහුවා. ඒ ගමන මෙයා කිව්වා මට මේ අවුරුදු 16 දී අකුණක් ගහලා මම මැරෙනවා. ඒ හින්දා මම මාස 6ක් තව තියෙන්නේ. මේ මාස 6 රටට බලන්න යන්නේ ගමන්. මට ඉතින් මේ ධනෙන් වැඩක් නැහැනේ. මම මේ වගේ දේවල් තියෙනකොට ඒක කරලා දෙන්නේ ඒකයි කියලා. ඒ ගමන කිව්වා නේ ඔයාට ඒ වගේ මරණයක් නම් වෙන්න එපා. ඔයා මෙච්චර දැන් කී දෙනෙක්ගේ ජීවිතද මේ බේරෙන්නේ සුවපත් වෙන්නේ. ඔයාට දීර්ඝායුෂ ලැබෙන්න ඕන. ආයුර්වන්න සත බල ප්‍රඥා වැඩෙන්න ඕන. ඔයාට එහෙම මරණයක් සිද්ධ වෙන්න එපා කියලා අර නගරේ සෙනඟ ඔක්කොම එක හඬින් කිව්වා. කියලා මෙයාට ආශිර්වාද කළා. මෙයා ඉතින් ඒගොල්ලන්ටත් ස්තුති කරලා ආයෙ නැවට ගියා. නැවට ගිහින් දැන් ආයෙ යනවා තව රටකට. ඒ රටට යනකොට ඒ රටෙත් මෙයා ඉතින් නැව නවත්තලා මේ රටත් මම බලලා එන්නම් කියලා ගියා. දැන් ඒ රටට ඇතුල් වෙලා බලනකොට මේ හැමතැනම විදිනකොට දැක්කා මේ එක විශාල මාලිගාවක්. ඒ මාලිගාව වටේටම කැලිය වැවිලා. මාලිගාවට යන්න තැනක්වත් නැහැ. ඒ වුණාට මේ මාලිගාවේ උඩුමහලේ ජනේලකින් ගෑන් ළමයි දෙන්නේ දිහා බලාගෙන ඉන්නවා. ඒ ගමන සෙනගෙන් ඇහුවා මේ මොකද මේක වටේටම කැලේනේ මේ මාලිගාව වටේටම කැලේනේ අර ගෑන් ළමයි දෙන්නේ අර ජනේලෙන් බලා ඉන්නේ කොහොමද ඒගොල්ලන් එහෙම ඉන්න හේතුව මොකද කියලා. ඒ ගමනේ ඒ නගරේ හිටිය සෙනගෙ කිව්වා මේ එයාලා මේ හොඳ පොහොසත් පවුලක් මේ තාත්තා සූදු වලට ගිහින් මෙයාලට දීපල සේර මේ විනාශ වුණා. ඊට පස්සේ මේ ගෑන් ළමයි දෙන්නයි පිරිමි ළමයෙකුයි ඉන්නවා. ඉතින් ඒ පිරිමි ළමයා උදේට ගිහින් ඔය කණ්ඩ බොණ්ඩ මොනවා හරි හොයාගෙන ගෙනත් අක්කලා දෙන්නටත් දෙනවා. අක්කලා දෙන්නට ඇඳුම් තලඳුම්වත් නෑ. දැන් කොහොත් ඒගොල්ලන්ට නෑ. ඒගොල්ලෝ ඉන්නේ නෑ මේ එළියට පේන්නේ ඉන්නේ නෑ. ඉතින් කවුරුවත් යනවටත් සුද්ධ පවිත්‍ර කරන්නෙත් නෑ මේ වටේ. එහෙමයි ඉන්නවා කිව්වා. ඒ ගමන කිව්වා මේ පුළුවන් ද කාට හරි මේ වටේම සුද්ධ කරන්න කිව්වා. මං ඒ වට ගෙවනවා මේ ගේ වටේම තියෙන කැලේ සුද්ධ කරලා හොඳට මේ පාදල දෙන්න කිව්වා ගෙදෙට්ට යන පාරේ. ඉතින් ඕන් දෙන්න ගිහින් හිටන් අර කටු අකුල් කපලා ඔක්කොම සුද්ධ කරලා හරි ගස්සලා ගෙදෙට්ට යන පාරේ එහෙම පාදලා ලස්සන කරලා දුන්නා. ඊට පස්සේ මෙයා නැවට ගිහින් එයාගේ ඇඳුම් තිබුණු ඇඳුම් පැළඳුම් වලින් අරන් කෑම බීමක් දෙන
අර ළමයි දෙන්නට ඇඳුම් ගෙට ගිහින් දාලා කිව්වා ඔය ඇඳුම් ඇඳගෙන ඔයාලා එළියට එන්න කිව්වා. ඊට පස්සේ ළමයි දෙන්නත් එළියට ආවා. මල්ලි ඇවිදින් දැන් බැලුවාම මේ හැමතැනම සුද්ධ කරලානේ. මෙයාට වය හිතුණා අක්කලා දෙන්නට මොකක් හරි කරලාද කවුරු හරි අනතුරක් කරලාද දන්නේ නැහැ කියලා මල්ලි කෑ ගහගෙන ආවේ. ඒ ගමනේ ඉතින් සෙනඟ කිව්වා නෑ නෑ ඔයා බය වෙන්න එපා. මේ අක්කලට මොකුත් කියලා නෑ දැන් හොඳා ගිහින් බලන්නකෝ කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් මේ කෑම බීම ගෙනිච්ච ඒවා ළමයින්ට දීලා ඇඳුම් පැළඳුම් දීලා මේ එයා කිව්වා මේ කවුරු හරි කැමතිද මේ ගෑනු ළමයි දෙන්න කසාද බඳ ගන්න. මම ඒකට ඕන කරන දේවල් ඔක්කොම දෙනවා කියලා. ඉතින් ඕන් දෙන්නෙක් ඉදිරිපත් වුණා ඒ ගෑනු ළමයි දෙන්න විවාහ කරගන්න. ඒකමනේ ඒ දුන්නට ඇඳුම් පැළඳුම් මිල මුදල් ඔක්කොම දීලා අර දෙන්නට විවාහ කරලා දුන්නා. විවාහ කරලා දීලා ඉතින් එතකොට ඒ දෙන්නට ඉතින් ඉන්න තැනුත් තියෙනවා. ඒ ස්වාමිවරු එක්ක ගිහින් ඉන්නේ නැහැ කෙනෙක්. ඉතින් මල්ලිට ඉතින් ඉතුරු හරිය කරගන්න පුළුවන් නේ මල්ලිටත් මිල මුදල් දුන්නා. තියෙන දේවල් වලින් හුඟක් දීලා දුන්නාම මේ දීලා ඒගොල්ලන්ගේ පවුල යහපත් තත්යකටපත් කරා. එතකොට සෙනඟ ඇහුවා අනේ ඔයා දෙවි කෙනෙක් වගේ ඇවිදින් මෙහෙම කළේ මේ ඉතින් ඔයා කවුද කොහෙන්ද ආවේ අරෝනේ විතරයි. එතෙන්දී මෙයා කිව්වා මම අවුරුදු 16 මට අකුණක් ගහලා මැරෙනවා කිව්වා. මේ ඉතින් ඒකේ මේ මාස 6ක් තව තියෙන්නේ. දැන් මාස 6නුත් දැන් මාසයක් දෙකක් ගිහින් ඉතින් මං ඒකින්ද මට මේ ධනෙන් වැඩක් නැහැ. මං දැන් ඒකයි මම මෙහෙම ඒවා කරන්නේ කියලා. ඒ ගමනේ කිව්වා නේ ඔයාට එහෙම මරණයක් වෙන්න එපා. ඔයා කොච්චර හොඳ කෙනෙක්ද කොච්චර අයිට යහපතක් කරන්නේ. මේ හොඳ දේවල් කරන කෙනෙකුට කවදාවත් නරකක් වෙන්නේ නැහැ. ඔයාට දීර්ඝායුෂම ලැබෙන්න ඕන. දීර්ඝායුෂම ලැබෙන්න ඕන. ආයුර්ණ සැප බල ප්‍රඥාව වැඩෙන්න ඕන. ඔයා තවත් කල් ජීවත් වෙන්න ඕන කියලා ඒගොල්ලොම ආශිර්වාද කළා. මෙයා ඉතින් ඒගොල්ලන්ට ස්තුති කරලා ඒ රටිනුත් ගියා. ගිහින් දැන් නැවේ දැන් අන්තිම මාසෙදි. මෙයා දැන් ආයෙ යනවා. යනකොට ඕන් ආයෙ වෙන රටක් ළඟ නැවතුණා. නැවතුනහම මෙයා ඉතින් සේවකයින්ට කියලා මං මේ රටෙත් ඇවිදලා එන්නම් කියලා එහාට ගියා. ඒ ගිහින් යනකොට මේ ඒ නුවර තියෙන අම්බලම. ඒ අම්බලමේ කාමර 7ක් තියෙනවා. 8ක් තියෙනවා. ඒ ගමන ඒ වුණාට ඒ අම්බලමට ඇතුල් වෙන්න බැයිලු කටු දාලා වහලලු තියෙන්නේ දොරවල් වලට. ඒ ගමන මිනිස්සෙක්ගෙන් ඇහුවලු මොකද මේකේ මේ අම්බලමක් කිව්වහම දෙනකට නතර වෙන්න ඉන්න තියෙන්න එපා. මේ කටු දාලා වහලා තියෙනකොට මේකට කොහොමද කවුරුත් ඇතුල් වෙන්නේ කිව්වා. ඒ ගමන කිව්වලු ඔය අම්බලමේ කවුරු හරි නතර වුණොත් උදේට මැරිලා. එතකොට අපි උදේට අපි මුනිය ගෙඩින් වලලන්න ඕනේ. මේ ඉතින් ඒකින්ද සෙනගේ එනවට තමයි ඔය වහලා තියෙන්නේ. මෙයා හිතුවා මං දැන් මැරෙන්න ඉන්න කෙනානේ. මට මොනවා වුණත් කමක් නැහැ කියලා මං මේක සුද්ධ කරන්න කිව්වා. ඉතින් මනසේ ඔය කටුවකුල් අයින් කරලා ඒ වාතිපති ගාලා සුද්ධ කරලා දුන්නා. ඊට පස්සේ මම මේකේ අද ඉන්නවා කියලා මේ ළමයා ඉතින් ගිහින් ඇතුළට ගිහින් අර කාමර 8ටම ගිහින් බැලුවා. බලලා 8 වෙනි කාමරේ මෙයා නතර වුණා. අර කාමර 8ේම ඉටිපන්දම පත්තු කරලා තිබ්බා. තියලා එයා 8 වෙනි කාමරේට වෙලා ඉටිපන්දමත් පත්තු කරලා ගහගෙන මෙයා දැන් අර ගාතාව කී ඉන්නවා. ඉන්නකොට රෑ 12 විතර පහු වෙනකොට කාන්තාවක් ආවා මේ අම්බලමට. ඇවිදින් අර පළවෙනි කාමරේට ගිහින් ඒකේ තිබුණ ඉටිපන්දම නිමුණා. දෙවෙනි එකට ගිහින් ඒකේ ඉටිපන්දමක් නිමුණා. තුන්වෙනි එකට ගිහින් ඒකේ ඉටිපන්දමක් නිමුණා. හතරවෙනි එකේ ඉටිපන්දමක් නිමුණා. පස්වෙනි එකේ ඉටිපන්දමක් නිමුණා. හයවෙනි එකේ ඉටිපන්දමක් නිමුණා. හත්වෙනි එකෙත් ඉටිපන්දම නිමෙලා අටවෙනි කාමරේටත් ආවා. ඉතින් ඒකට පිඹින්න හදනකොට අර ළමයා අල්ලගත්ත මේ යස්සනිගේ කොණ්ඩේ. අල්ලගෙන උඹ නේද මේ අම්බලමට එන අය මරන්නේ කියලා. ඒ ගමන කිව්වා මම මරන්නේ නැහැ කවුරුවත්. මම ආපුවාම මම දැකලා බය වෙලා ඒගොල්ලන් මැරෙනවා. ඒකට ඉතින් මට කරන්න දෙයක් නැහැ කිව්වා. ඉතින් මොකටද එන්නේ මේකට කියලා. ඒක නිකන් මගේ දුවක් ඉන්නවා. එයා දැන් බඳින වයස. එයාට බඳින්න කෙනෙක් නැහැ. එයාට බඳින්න විවාහ කරගන්න හොඳ පුරුෂයෙක් හොයන්න මං ඉන්නේ. ඉතින් එහෙම කෙනෙක් මට හම්බුනේ නැහැ මෙච්චර කාලෙකට. කිව්වා.
කියලා කිව්වා මේ ඔයා කැමති නම් මගේ දුක බඳින්න ඔයා දැන් හොඳ නිර්භීත තරුණයෙක් කියලා මට තේරෙනවා. මේ ඔයා කැමති නම් කැමති වෙන්න මගේ දුක බඳින්න මේ කියලා මුද්දක් දෙන්නා මේ ළමයාට. කිව්වා හෙට උදේ එළි වෙනකොට වීදුරු කන්ද කියලා තියෙනවා කන්දක්. ඒ වීදුරු කන්දේ තියෙනවා පොකුණක්. ඒ පොකුණ ළඟට උදේට මගේ දුව එනවා කලෙකුත් තරම් වතුර ගන්න. ආන් එතකොට ඔබ ගිහින් මේ මුද්ද එයාගේ අතට දාන්න. එයාගේ අතට දාලා විවාහ කරගෙන එයාත් එක්ක ජීවත් වෙන්න. මුද්ද දීලා මේ කාන්තාව දැන් ගියා. පහුවෙදා උදේ වෙනකොට මේ දැන් මේ නවතුණු එක්කෙනා මැරිලා ඇති කියලා දැන් ඔන්න ආවා මිනිහා රයයන්. ඇයිදින් බලනකොට මෙයාට මුකුත් තිලා නැහැ හොඳට ඉන්නවා. ඒ ගමනේ ඉුවා දැන් වෙනදනම් කවුරු හරි හිටියාම උදේට මැරිලා අපි මලකුණ ගෙනියන්න දෙන්නේ. දැන් මේ අදත් ආවේ ඔබ මැරිලා ඇති කියලා හිතන් මලකුණ ගෙනියන්න. දැන් ඔබට කිසි දෙයක් වෙලා නැහැ නේ. මොකද්ද මේ එතකොට සිද්ධ වෙන්නේ මෙතන කියලා කිව්වා. ඒ ගමනේ මෙයා කිව්වා මේ මෙතෙන්ට එක අමනුෂ්‍ය කාන්තාවක් එනවා. එයා බොහොම ලස්සනයි. එයාගේ ලස්සන දැකලා තමයි මේ තැනක බය වෙලා මැරිලා තියෙන්නේ. දැන් මේ ඊයේ රාත් එහෙම ආවා. ආවට මම එයාට බය වුණේ නෑනේ. බය වුණේ නැති හින්දා මම මැරුණේ නෑ. එයා ගියා. දැන් එයාගෙන් ආයේ ඊට පස්සේ මේකට කරදරයක් වෙන්නේ නෑ. එයා ආයේ එන්නේ නෑ. ඒකින්ද ඔයගොල්ලන්ට දැන් පුළුවන් මේ අම්බලම අර කලින් කාලේ වගේම මේ ඕන කෙනෙකුට නවතෙන් ගන්න දෙන්න පුළුවන්. ඒගොල්ලන් මැරෙන්න හේතුවක් ඇති වෙන්නේ නැහැ කියලා කිව්වා මෙයා විස්තර කරලා කිව්වා. කිව්වහම මේ මිනිස්සු හරි සතුටු වුණානේ. ඔය ආවන්නේ අපිට මේක දැන් ඉතින් මේ අම්බලම පාවිච්චි කරන්නවත් පුළුවන් වුණේ මේක ඇත්ත දැනගත්තේ මේ කියලා ඔයා කොහේ ඉඳන් ආපු කෙනෙක්ද මේ මොකද්ද මේ කොහේ ඉඳන්ද ආවේ මොකද මෙහෙම යන්න හේතුව කියලා මෑමුවා. එයා ඉතින් කිව්වා දැන් මගේ අවුරුදු 16න් මට අකුණක් ගහලා මැරෙනවා කියලා තියෙනවා. ඒකට මාස 6ක් කල් තිබුණා. ඒ මාස 6 මම මේ රටේ තොටේ බලන්න ඇවිදින්න ආවේ. මේ දැන් මගේ මාස 6 හරි. දැන් මං කොයි වෙලේ හරි මැරෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද මම මේ රටවල් වල ඇවිදින්න ආවේ කියලා මෙයා කිව්වා. කිව්වහම ඒගොල්ලන් කිව්වානේ ඔයා වගේ හොඳ කෙනෙකුට එහෙම මරණයක් සිද්ධ වෙන්න එපා. ඔයාට දීර්ඝායුෂ ලැබෙන්න ඕන. තවත් හොඳට වගේ රටේ තොටේ හොඳ වැඩ කරගෙන ජීවත් වෙන්න වාසනාව ලැබෙන්න ඕන කියලා ඒගොල්ලන්ට ආශිර්වාද කළා. මෙයා ඉතින් දැන් එයා හිතේ දැන් මාස 6 හරි මම දැන් මැරෙයි කියලානේ පහුවදා උදේ මෙයා ඉතින් එතනින් ඒ නගරෙන් පිට වෙලා ගියා. ගියේ දැන් වීදුරු කන්දට තමයි යන්නේ. වීදුරු කන්දට යනකොට දැන් මෙයා ඔන්න ආස කළු වෙලා අකුණු ගා වහින්න පටන් ගත්තා. වැහැලා වහිනකොට මේ අකුණක් වැදිලා මෙයාගේ කොණ්ඩේ කඩාගෙන ගියා. කොණ්ඩෙට විතරයි වැදුනේ. එයාට මුකුත් උනේ නැහැ. ඒ වුණාට එයාට සිහි නැති ගිහින් මේ එහෙමම වැටුණා. සිහි නැති වෙලා වැටුණාම මෙයා ඉතින් එහෙම ඉඳලා. පස්සේ උදේ වෙනකොට වැස්ස පායලා ඉර එළිය වැටෙනකොට මෙයාට සිහිය ආවම බැලුවා දැන් මම මැරිලා නෑනේ අකුණු වැදිලා කියලා බලනකොට ඔන්න දැන් වීදුරු කන්ද ඉස්සරහින් පේනවා වීදුරු කන්ද. ඒකම එහෙ බලනකොට ඔන්න දැක්කා ලස්සන කාන්තාවක් කලියකුත් අරගෙන අර වීදුරු කන්දේ ඉන්න පොකුණ ළඟට එනවා. එතකොට දැනගත්තා මේ අර මම ඊයේ ආපු මේ ස්ත්‍රිය කිව්ව කාන්තාව තමයි කියලා. එයා ඒ ගමනේ ඒ වීදුරු කන්දට ගියා. ගිහින් ඒ පොකුණ ළඟට ගිහින් ඒ කාන්තාවගේ ඇඟිල්ලට අර මුද්ද දාලා මේ ඊට පස්සේ ටිකේ දෙන්න එහෙම ගියා. අර මේ ඒ රටට ඇතුල් වෙනකොටම අර මේ නැවේ හිටියේ සේවකයෝ ටික කිව්වා දැන් ඉතින් ඔබතුමාගේ කාලේ හරිනේ මාස 6 ඉවරයිනේ අදින්. ඒකින්ද අපි දැන් ආපහු යන්න දැන් අපි ආයේ තව ඉන්න එකෙන් වැඩක් නැහැ නේ කියලා ඒගොල්ලෝ නැවත් තරම් ආපහු ගියා. මේ ඊට පස්සේ ඉතින් මේ දැන් මෙයාට ඉතින් ආයේ රටට යන්න වෙන්නේත් නැහැ. ඉතින් අර මේ ඒ කාන්තාවත් එක්ක එයා විවාහ කරගෙන ඒගොල්ලන් ඒ ජීවත් වුණා. ඒකයි කතන්දරේ. ඉතින් අර හොඳ වැඩ කරනකොට එයාලට මොනවා හරි දෝෂයක් අපලේ
උපද්දරය පෙර කර්මකින් හරි තියෙනවා නම් ඒව අහෝසි වෙනවා. අහෝසි වෙන්නේ අර වැඩියෙන් හොඳ වැඩ කෙරিলা තියෙන කුසල් කෙරিলা තියෙනකොට මේ අකුසල් යට යනවා. ඒ විදිහට ඉතින් එයාට ඒ හොඳ ජීවිතයක් හම්බුනේ මරණින් බේරුනේ එයාර යහපත් වැඩ කරපු හින්දා.